අපි දැන් යමු අද අපේ ආරාධිතය හඳුනගන්න. අද නොයල් ප්‍රියන්ත නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලංකා විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් අපි දවස ආරම්භ කරනවා. නොයල් මහත්මයා අයබෝවන්. අයබෝවන් පොෂා. සාමාන්‍ය අධිකාරීතුමනි මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා හැටියට මේ විපත සිදු සැනෙන සිට මේ දක්වා විදුලි බල මණ්ඩලයේ කාර්යභාරුනේ කුමක්ද? ඔවුන් කොයි ආකාරයෙන්ද මේ දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කළේ? රයිට්. බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දුන්නට. විශේෂයෙන්ම අපිට දැනගන්න ලැබුණේ මේක විශාල ආපදාවක් කියලා ටිකක් වෙලා ගියාට පස්සේ අපිට මේ වගේ දේවල් තිබ්බට අපි විදුලි වල මණ්ඩලය හැටියට අපේ තියෙනවා ජෙනරේෂන්, ට්‍රාන්ස්මිෂන් සහ ඩිස්ට්‍රිබියුෂන්. අපි ඒ ටිකට අවශ්‍ය විදිහට කළමනාකරණය කළා. අපි උපදෙස් ලබාගෙන අපේ සේවක මණ්ඩලය දැනුවත් කළා හිටියා. ඒ හින්දා ජෙනරේෂන් කියන්නේ ජනනය අපි කියන්නේ. ඒ ජනනය පැත්තෙන් ගත්තාම ජනනය තමයි අපි ඉතාමත් වැදගත්ම දේ. ජනනයට මොන හරි වුණා නම් අපිට අද වෙනකොට විදුලිය දෙන්න බෑ. ඒ හින්දා අපි මේ පැත්තට වඩා අවධානමක් අරගෙන තිබ්බා. ඒකම ට්‍රාන්ස්මිෂන් සහ ඩිස්ට්‍රිබියුෂන්. ඔහොම ඉන්නකොට තමයි මේ ආපදාව ආවේ. අපි තා හොඳින් කියන්න පුළුවන් අපේ ජනනාංශය ඉතා හොඳින් ඒ කළමනාකරණය කරගත්තා. අපිට බෝවතැන්න විතරයි යට වෙන්න වගේ අවධානමක් තිබ්බේ රෂාන්. නමුත් බෝවතැන්න පවා අපිට පුළුවන් වුණා එතන තියෙන සේෆ්ටි මෙෂර්ස් ටික අරගෙන බෝවතැන්න රැකගන්න. ඒ අනුව ලංකාව විදුලි බල මණ්ඩලයේ ඉහළ කළමනාකර්තය විශේෂයෙන්ම රජයේ මැදිහත් වීම අගරු ඇමතුමා හැම විටම විසින් අපි උපදෙස් දුන්නා. ඒ සියල්ලත් අරගෙන යද්දී අපිට පුළුවන් වුණා ජනනාංශය කිසිම අවධානමක් නොකර ලංකාව විදුලි බල සියලුම බලාගාර රැකගන්න අපිට හැකියාව ලැබුණා. ඒක ඉතා ලොකු ජයග්‍රහණයක් කියලා මම හිතනවා රට පැත්තෙන් ගත්තා. මොකද ජනනය නැති වුණා නම් අපිට මේ වෙනකොට මේ තත්ත්වයට ගේන්න බැරි වෙනවා. ඊට පස්සේ ට්‍රාන්ස්මිෂන් ගත්තාම ට්‍රාන්ස්මිෂන් එක දන්නවා රට පුරා විවිධ ජාලයක් තියෙන කිලෝමීටර් බර ගාණක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා කිලෝමීටර් වලින් කිව්වොත් ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්න විශාල ටවර් ලක්ෂයන් තියෙනවා. අපි ඒවටත් අපි සෑහෙන ප්‍රිකෝෂන්ස් අරගෙන තිබ්බේ. එනමුදු එක ටවර් එකක් අපේ රන්ටැඹේ මහියංගනේ කියන 132 kV කියන්නේ 132 කිලෝ වෝල්ට් සම්ප්‍රේෂණ රැහන් මාර්ගය ඉතා දරුණු ලෙස ආපදාටපත් වුණා මිනිපේ හරියෙන්. ඒ ටවර් එක රොචාන් හොයාගන්න නැහැ. කෑලි වලට ගිහිල්ලා කෑලි හොයාගන්නත් නැහැ. එතෙන්දී ලොකු අපිට අභියෝගයක් ආවා. ඒකට ට්‍රාන්ස්මිෂන් එක පැත්තෙන් අභියෝගයක් ආවා කොහොමද මහියංගනය ඒ වගේම වවුනතිව් සහ අම්පාර කියන ග්‍රිඩ් සබ්ස්ටේෂන් ඒ කියන්නේ කොටුමා උපපොළවල් කියලා අපි කියනවා. ග්‍රිඩ් සබ්ස්ටේෂන් වලට කොහොමද විදුලිය දෙන්නේ කියලා. ඒ දේ සිදුවිද සැනින්ම ඒ ග්‍රිඩ් සබ්ස්ටේෂන් තුනටම විදුලිය නැති වුණා. අපි මොකද කරේ? ඒකට ලබා දෙන්න පුළුවන් අපි ළඟ තියෙනවා කොහොමත් n-1 කියලා සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තෙන් විදුලිය දෙන්න බැයි නම් අපි කොහොමද වටෙන් එන්නේ කියලා. අන්නේ වගේ ක්‍රම කීපයක් භාවිතා කරලා අපි හැකි උපරිම උත්සාහය යොදලා ඒ මහියංගනේ කියන්නේ ඊස්ටර්න් කලාපයකට නැගෙනහිර පළාතට අපි ක්‍රමානුකූල ප්‍රමාණාත්මක විදුලියක් සපයන්න අපිට හැකි වුණා. එනමුත් මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ තිබ්බ හානිය ඉතාමත් වැඩි හින්දා අපි ඉතාම කෙටි කාලෙකින් දවස් 6ක් වගේ කෙටි කාලයකින් අපිට පුළුවන් වුණා ඉමර්ජන්සි ටවර් එක අපි ඒක තමයි හදලා තියෙන්නේ. ඒක ඇත්තටම ඉතා කියන්න ඕනේ ඒදී සේවක මණ්ඩල සහ කාර්ය මණ්ඩලය දෙවනි තුන්වෙනි දවසේ මෙතනට ගිහිල්ලා යන්න පාරක් නෑ රෂාන්. පාරවල් හදාගෙන ගිහිල්ලා කොහොම හරි අපිට හයිවේ එක උදව්වක් වුණා. අපි එකෙන් ගිහලා ඉතුරු ටික වයින් ගිහිල්ලා ඒගොල්ලෝ ඒක සිංගල් ටවර් එකක් මම හිතන අපි ළඟ තියෙනවා විෂුවල් ඔය දැන් ඔය හදගෙන යන්නේ මේ විදිහට තමයි. ඒ වගේ සිංගල් ටවර් ලයින් එකක් අපි හදලා ඉතා හැකි ඉක්මනින්ම අපි නැගෙනහිර පළාතට සම්පූර්ණයෙන්ම විදුලිය දෙන්න පුළුවන් වුණා. ඒක ඉතාමත් ලොකු ජයග්‍රහණයක්. ඒදී ඉහළ කළමනාකර්ත සිට අපේ ජෙනරල් මැනේජර් චෙයාමන් ඒකම විදුලි වල අමාත්‍යාංශය සියලු දෙනාම අපිට එකවන්න උපදෙස් දුන්නා. උදව් කරා. ඒ ප්‍රතිඵලයක් ලෙසින් අපිට පුළුවන් වුණා ඒ ටවර් ලයින් එක ඉතාමත් ඒකට දවස් 6ක් 7ක් වෙන කෙටි කාලයකින් සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න. ඒක ටවර් ලයින් එක ඉතාම සිංගල් ටවර් ලයින් එකකට කියන්නේ. ඒක ඉතා වැදගත් ජයග්‍රහණයක් අපි මේ වෙලාවේ කරගත්තේ. මොකද එතෙන්දිත් අපිට කෑම ප්‍රශ්නේ, වතුර ප්‍රශ්නේ සියල්ලම තිබ්බා. නමුත් ඒ පල්ලෙහා සේවක සංඛ්‍යාව අපි විශේෂයෙන්ම මතක් කරන්න රොෂාන් ඉතාම ආදරයෙන් ඒගොල්ලෝ එක දිගට වැඩ කරා. මම හිතන්නේ කවුරුත් නිවාඩුවක් ගත්තේ නැහැ. එක දිගට වැඩ කළා. විදුලි බල මණ්ඩලයේ කොපමණ කාර්ය මණ්ඩලයක් සේවා සපයනවාද නොයල් මහත්මයා ලංකාව පුරාම? ඔව් අපේ 20000ක් හිටියට 20000ම ෆීල්ඩ් එකේ නෑ. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා මේ අපේ යම්කිසි අපේ පරිවර්තන යුගයක් තියුණ හින්දා අපි අලුතෙන් සේවකයෝ බඳගත්තෙත් නෑ. ඒ හින්දා මම නැවතත් කියනවා අපේ හිටිය සේවක සංඛ්‍යාව තම සුළු ප්‍රමාණයක් තමයි ෆීල්ඩ් එකේ ඉන්නේ දැන්. ඩිස්ට්‍රිබියුෂන් එක තමයි ට්‍රාන්ස්මිෂන් එකේ 900ක් වගේ ප්‍රමාණයක් ඉන්නේ. ඒ අය එතනින් කීප දෙනෙක් ගිහිල්ලා කොහොම හරි අපේ ට්‍රාන්ස්මිෂන් කණ්ඩායම ඒක ටීම් එකක් විදිහට වැඩ කළා. සියලුම සේවකයෝ එකමින් වැඩ කරා. මම දුටුව කනගාටුදායක ප්‍රවෘත්තියක් එක් සේවකයෙකු
විදුලි සැරවැදී මියගිය ප්‍රවෘත්තියකුත් වාර්තා වුණා ලංකා විදුලි බල මණ්ඩලයේ. ඒක සත්‍යතාවයක් තිබෙනවද? ඔව් ඒක ට්‍රාන්ස්මිෂන් සෙක්ටර් නෙමෙයි මේ ඩිස්ට්‍රිබියුෂන් එකේදී මම ගැන කතා කරන්න. ඔබලාගේ තාක්ෂණික වචන පාවිච්චි කරාට ට්‍රාන්ස්මිෂන් ඩිස්ට්‍රිබියුෂන් ඔබලාට ලේසි පහසු ඒ විදිහට කතා කරන. හැබැයි සාමාන්‍ය මිනිස්සු මේ වැඩසටහන් බලනකොට ඕන් දන්නේ අපිට විදුලි මණ්ඩලය කියලා කියන්නේ මණ්ඩලයේ විදුලිය කැපුවා මණ්ඩලයේ විදුලිය දුන්නා. ඒක තමයි සාමාන්‍ය ජනතාව කරන්නේ. ඒකින්ද විදුලි බල මණ්ඩලයේ සේවකයා පාරට බැස්සාම ඔහු ට්‍රාන්ස්මිෂන්ද ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා හැබැයි ඒ අයට විශාල ගෞරවයක් තියෙනවා ජනතාවගෙන්. දැන් ඉස්සරට වඩා හොට්ලයින් එක වැඩ කරනවා. ඉක්මනටම හදිසි සේවා එනවා. ඕන් බිඳ වැටුණු විදුලි ඉක්මනින් ලබා දෙන්න උත්සාහ දරනවා. මිනිස්සුත් වෙලාවට විදුලි බිල ගෙවනවා නැත්නම් කපලා දානවා. මේ හැමදේම සිදු වෙන රටක අපි ඉන්නේ. ඔව් මම කැමති මේ පිළිබඳව දැනගන්න සේවකයන්ගේ කැපවීම. සේවකයන් කැපවීම එකාමෙන් වැඩ කරා. අපි ඇත්තටම මම මෙහිදී ප්‍රශාන්ත් ස්තුති වන්දනවා. ඒ ගැන ඉස්මතු කරලා ගත්ත එක ගැන. අපේ සම්පත තමයි සේවක සම්පත. අපි දන්න ඕනම ආයතනයක මානව සම්පත ඉතා හොඳින් කළමනාකරණය කරගන්න. විවිධ ගැටලු තිබ්බත් මේ ඕනම අවස්ථාවක කොහොමත් ඔය කිසි ප්‍රශ්න තියටදී අපි කිසිම වෙලාවක විදුලිය කප්පාදුවක් වෙන්න ලබා දුන්නේ නැහැ. ඒ හින්දා ඒ සේවකයෝ ඒ කැපවීම දිගට දීලා මෙහිදී එකවන්න පල්ලෙහා සේවකයා සිට ඉහළ දක්වාම අපි මුලින්ම කරේ টপ ටු බොටම් මැප් එක. උඩ ඉඳලා තමයි පල්ලෙහාට අපි කරගන්නේ. මුලින්ම අපි මේ ජෙනරේෂන් ටික හදාගත්තා, ජනනය හදාගත්තා. ඊට පස්සේ සම්ප්‍රේෂණය හදාගත්තා. ඊට පස්සේ ඩිස්ට්‍රිබියුෂන් බෙදා හැරීම් පද්ධතිය. ඔහොමයි අපි කරේ. නැත්නම් මේක ගොඩ ගන්න බෑ මෙච්චර ඉක්මනට. එහිදී සේවක සංඛ්‍යාව එකාමෙන් වැඩ කළා. එහිදී තමයි ප්‍රශානර අවාසනම් සිදුවේ සිදුුනේ. අපි එක් සේවකෙක් හෙට්ටිපොළ කුල්ලය පිටිය පැත්තේදී අවාසනන්ත මේ මහත්මයාගේ පවුලේ සැමට අපේ කනගාටු පළ කරනවා. රටේ ඉදිරියේ සේවා සපයමින් ඒ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ පෑම පිළිබඳව. ඒකට හේතුව ඇත්තටම එතුමාගේ උපරිම කැපවීම. එතුමා බොහොම දක්ෂයෙක්. සාමාන්‍ය දක්ෂ වැඩි වුණාම රිස්ක් එක ගන්නවානේ. ඒකයි වෙලා තියෙන්නේ. එයා ඊටාත්ම අධික දක්ෂයෙන් වැඩ කරපුවා හොඳ අපිට සේවකෙක්. ඊටාත්ම හොඳ සේවකයා. එයා අතන චීෆ් ඉංජිනේර් මට කිව්වා. GM උත් ඒකනේ අපි හැමෝම ගිහලා ඒකට බලලා ඒ ටික අපි කරලා දුන්නා. එතකොට මමත් මේ වෙලාවේ ඒ පවුලට සහ සියලුම ඒ සේවක සංඛ්‍යාවටත් ඒගොල්ලෝ වැඩ කරා හැමෝටම අපේ ජෙනරල් මැනේජර් ඇතුළු ලංකා විදුලි මණ්ඩලයේ ෂෝකේ මේදී පළ කරන්න කැමතියි. හොඳයි අපි අමුතන් ඉස්සරහට. දැන් ජලාශ වාන් දමනවා. ඊයේ ප්‍රවෘත්තිවලත් අපි දැක්කා අතිවිශාල ජලාශ ප්‍රමාණයක් වාන් දමනවා. ඒ වාන් දමන ජලාශ වලින් කොටසක් විදුලි ජනනයට ඍජුව හා වක්‍රව දායක වනවා. නැත්නම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඒ අදාළ විදුලිය ලබා දෙනවා. මම කැමතියි නොයල් මහත්මයා ටිකක් මතභේදාත්මක ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහන්න. මතභේදාත්මක ප්‍රශ්නේ තමයි මේ ජලාශවල වතුර මට්ටම් ආරක්ෂා කිරීම සහ මුදා හැරීමේ වගකීම තිබෙන්නේ විදුලි බල මණ්ඩලයටද? නැහැ. වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ වැනි බලාගාරවල ජලය මුදා හැරීම හා තබා ගැනීමේ නිල නිවේදන නිකුත් කරන්නේ විදුලි බල මණ්ඩලය නෙවෙයි. හැබැයි විදුලි බල මණ්ඩලයෙන් ඒ වායේ ජල උත්පාදනය සිදු වෙන විදුලි උත්පාදනය සිදු වෙන. එතනද ඇත්තටම මේ ඔය බේසිකල් සාමාන්‍ය වශයෙන් මහවැලි අධිකාරිය තමයි බලය වෙලෙන එක පනතකින් තියෙන්නේ. මහවැලි ඔතොරිටි කියලා කියන්නේ ඒකයි අධිකාරියක්. ඒ අධිකාරමී බලය සතුයි මහවැලි සතුයි. නමුත් වෝටර් මැනේජ්මන්ට් කියලා සාමාන්‍ය වැඩ කරගෙන යද්දී වෝටර් මැනේජ්මන්ට් කමිටි එකක් තියෙනවා. ඒකේ විදුලි වල මණ්ඩලයත් පාර්ශව කරුවොත් අපි කොච්චර කියන්නේ ඉරිගේෂන් වලට කොච්චර උදාහරණවද ජනනයට කොහොමද ඒ වගේ ඩිසිෂන් එකක් ගන්නවා හැමදාම. ඒක තියෙනවා. ඒක ජල සම්පත් මණ්ඩලය හැමෝම එකතු කමිටුවක් ඉන්නවා. කමිටුවක් ඉන්නවා. ඒක ඇවිල්ලා සාමාන්‍ය ඔපරේෂන්ස් වලට. මේ වගේ තත්ත්වයකදී වතුර උදාහරණ නැද තීරණය කරන්නේ අත්‍තරම මහවැලි ඔතොරිටි එක. හොඳයි. දැන් මමගේ ප්‍රශ්නේ ජනතාවට කිසියම් තැළුණු වැටුණු වෙලාවක හින්දා විදුලි ඒකකයක පිරිබැ අඩු කරගන්න පුළුවන් කමක් තිබෙනවද? ජල විදුලි බලාගාරවල විදුලි ජනනය සම්පූර්ණ සක්‍රිය වෙලාද තියෙන්නේ නැත්නම් සක්‍රිය වෙලාද 100%? ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. ඇත්තටම දැන් අපිට මෙතන ගොඩක් සතුටු වෙන්න බෑ රොෂාන්. මොකද අපිට මේ වතුර ටිකක් පිරුණාට අපේ හානිය බොහෝ වැඩි. අපි බැලුවොත් අපේ විදුලි වල මණ්ඩලයේ හානියක් දල වශයෙන් කියන මේ දැනට අපි කරගත්ත ඇස්තමේන්තු ගත එක බිලියන 20ක් රොෂාන් අපිට විතරක් හානිය එස්ටිමේට් එකද රෆ් එස්ටිමේට් බිලියන 20ක් නම් රුපියල් බිලියන 20ක් විදුලි බල මණ්ඩලයේ විතරක් අපිට විතරක් අපේ ට්‍රාන්ස්මිෂන් ඒ කියන්නේ අපේ සම්පේදන පද්ධතිය සහ බෙදා හැරීම පස්සේ තමයි ගොඩක්ම වුනේ. ඒකලුත් බෙදා හැරීම පද්ධතිය තමයි වැඩිම වැඩිලා තියෙන්නේ. බෙදා හැරීම පද්ධතියට 99ක් විතර හානියක් සිද්ධ වුණා. ඒක බිලියන 20ක්. කියන්නේ මිලියන 20000ක්. ඒක අධිකයි. ඒතර අපි ඒක කොහොම හරි දැන් හදා ගන්න ඕනේ. දැනට අපි తాවකාලික පිළියම් යොදමින් ඒක මම තව දෙයක් කියනවා. බිලියන 20 හානිය මම හිතන රටට සිරස්තලයක් ප්‍රවෘත්ති සිරස්තලයක් විදුලි බල මණ්ඩලයට පමණක් දිත්වා සුළි කුණාටුවෙන් සිදු හානියේ
ගණනය කරන අනුව නියෝජ්‍ය සම්මානාධිකාරතුමා කියන විදිහට බිලියන බිලියන 20ක්. රුපියල් බිලියන 20ක් මිලියන 20000ක්. 20000ක් මා හිතන්නේ විශාල ප්‍රමාණයක්. එහෙමනම් ඒ පාඩුවෙන් වැඩිම පාඩුවක් සිදුනේ කොහේ සිදුවෙච්ච පාඩුවක් නිසාද? ඇත්තටම අපේ මං කිව්වේ බෙදා හැරීම් ජාලය රට පුරාම ඒකට හේතුව රොෂාන් අපි 100%ක් විදුලිය දීලා දෙනවා. මේ සියලුම රජයන් එකද කරලා අපි 100% ඉලෙක්ට්‍රිෆිකේෂන් 100%ක් විදුලිය ලබා දීලා තිනවා. ඒකම විදුලිය හැමතැනම ඒක බද්ධ වෙලා තියෙන්නේ. ජන ජීවිතය, කමියුනිකේෂන්, ට්‍රාන්ස්මිෂන් ඔක්කොම රඳාපවතින බලය මත. සියල්ලම අපේ විදුලි බලය මතනේ. ඉතින් අපි හැමතැනටම ඉන්වෙස්ට් කරලා දෙනවා ගොඩක්. ඒත් මේ දිත්වාසිලි කුණාටුවත් එක්ක ඇති වුණ තත්ත්වයේද අපේ පද්ධති පාලනාංශය වගේ දේවල් අපි රැකගත්තට අපේ බෙදාහැරීම් පද්ධතියට අත අධික ලාභයක් සිදු වැඩිම වෙනවා. පාඩුවක් බෙදාහැරීමේ මොන අංශයද? මම පුවත්පත්වල දුටුවා මේ රන්දෙනිගල රන්ටැබේ ලයින් එක රන්තැබේ රන්දෙනිගල කොහෙද වැඩිම හානිය? වැඩිම හානි ඇත්තටම බෙදාහැරීම් පද්ධතිය කියන්නේ රට පුරාම තියෙන පද්ධතියක්. විශේෂයෙන් බදුල්ල ප්‍රදේශය ඒකම මධ්‍යම පළාත. අපි සෙන්ට්‍රල් පොයින්ට්ස් එක අපි ලේසියට අපි කෑලි දෙකකට කඩන් තියෙනවා. සෙන්ට්‍රල් පොයින්ට්ස් 1, සෙන්ට්‍රල් පොයින්ට්ස් 2 කියලා අපේ පහසුවට බෙදලා තිනවා. නමුත් මධ්‍යම පළාත වශයෙන් ගත්තාම ඉතා විශාල හානියක් තියෙනවා. මධ්‍යම පළාත සහ බදුල්ල දිස්ත්‍රික්කේ. බලාගාර හානි වුණාද? බලාගාර නෙමෙයි. මං කිව්වේ බලාගාර අපි සියල්ලම රැකගත්තා. මම මුලින් කිව්වා. ජනනය 100% අපි රැකගත්තා. නමුත් මේ අපේ බෙදාහැරීමේ ලයින්ස් උළු දකින්න ගෙවල් වලට යන ලයින් ඒ වේදන හැම එකම වගේ කඩලා ගිහිල්ලා තියෙනවා. ඒ පාඩුව බිලියන 20ක්. බිලියන 20ක්. අපි ඉදිරියට ගැන කතා කරොත් විදුලි බල මණ්ඩලයේ ඉදිරි සැලසුම් කුමක්ද නියෝජ්‍ය සම්මානාධිකාරතුමනි? දැන් අපි විදුලි ජනනයේ පැත්තෙන් කතා කළා මේ සෝලර් පවර් සූර්ය කෝෂ එහෙම නැත්නම් සූර්ය බල ශක්තිය නිර්මාණය කරගන්න එක, ඊට පස්සේ ජල විදුලිය, ඊට පස්සේ මේ වායු නැත්නම් මේ LNG liquid natural gas මේක බැලුවම දැන් ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලයේ ඉදිරියේදී ජනතාවට කොන වගේ සහයෝගයක් ලබා දෙන්නද බලාපොරොත්තු වෙන්නේ? අපි ඇත්තටම දැන් මේ වෙලාවේ ජලය ගැන කතා කරන්නේ. දැන් අපිට පුළුවන් මේ තියෙන ජලය ටික අපිට පාඩුවක් සිද්ධ වුණාට මුළු ජලාශය සියල්ලම පිරිලිද ඒ වාසිය අනිවාර්යයෙන්ම මහජනන්ට ලැබෙනවා. මොකද මේ වෙනකොට 98ක් විතර 1200ක් වගේ සම්බන්ධන වතුර පිරලා තියෙනවා. ඒ වාසිය අනිවාර්යයෙන්ම ජනතාවට උත්පාදනය කරනවද නොයිල් මහත්මයා? ඔව් කරන්න පුළුවන්. ඒ අපංගන කරන්න පුළුවන්. ඔබ බාගෙට උත්තර දෙන්න. දැන් මේ වෙනකොට බලාගාරවල ජල විදුලිය ඒකක නිෂ්පාදනය වෙනවද? ප්‍රධාන පද්ධතියට ප්‍රතිශතාත්මක කොපමණ ප්‍රමාණයක් දල වශයෙන් ජල විදුලිය උත්පාදනය 160 contribute නැත්නම් දායකත්වය ලබා දෙනවද? ඔබ දන්නවනේ මම මතක ඔබතුමාත් එක්ක ඔබේ සම්මානාධිකාරතුමාලත් එක්ක කතා කරනකොට කිව්වා අපි ගල්ලංගුරු බලාගාර වලින් මෙගාවොට්ස් මෙච්චරක් ජාතික පද්ධතියට මුදාහරනවා. අපිට සෝලර් පවර් වලින් මෙගාවොට්ස් මෙච්චරයි. ජල විදුලියෙන් ඒ කාලේ නියගයේ තිබ්බ වෙලාවේ මේ පමණයි. ඔබට වෙලාව තිබෙනවා පිළිබඳව සොයා බලන්න. මොකද ජනතාව සතුටුයි. අපි වැටුණත් අපෝ යට කරන් ගියත් විදුලි ඒකකයක් දැන් නිෂ්පාදනය කරන්න ටැංකි වල වතුර තියෙනවා කියලා. එහෙම නැත්නම් අපේ ඒකත් කියන්න පුළුවන් රටේ දැන් ටැංකි වල වතුර නැහැ. ඒ නිසා ජල විදුලි උත්පාදනය කරන්න විදිහක් නැහැ කියලා. අපි ඉස්සරහට කතා කරමු කොහොමද ඉදිරි සැලසුම ඔබේ. ඔව් මේක පොඩ්ඩක් ටික වෙලා යනවා. හරි දැන් මම කියලා ඉන්නම් දැන්. අපිට මේ මට පුළුවන් ඇත්තටම අපේ සිස්ටම් කන්ට්‍රෝල් එකකින් ආපු දත්ත ටික පරිශීලනය කරන්න. මේ වන විට අපි ඇත්තටම තාප බලය පාවිච්චි කරලා තියෙන්නේ 14%ක් පමණයි. අනිත් සියල්ලම 85%ක්ම ජල විදුලි. ඒ කියන්නේ අපේ 70% ඒ පැත්තෙන් බැලුවාම සතුටුයි. නමුත් අපිට තියෙන දේ තමයි අපි මේ රටේ සකෑල්ලක් විදුලි මණ්ඩලය කියන්නේ රටේ කොටසක්. අපි මේ රටේ ගොඩාක් අයට අසනීප වෙලා ඒ වගේම ජීවිත පවා නැතිලා දින මොහොත අපිට සතුට වෙන්න අමාරුයි. නමුත් මේ තියෙන පිරිවැය ප්‍රමාණය යම්කිසි මට්ටමකට දරා ගන්න අඩු කරගන්න පුළුවන් අපිට මේ ලැබුණු වර්ෂාපතනය නිසා. ඒක තමයි. නිශාන්ත මහත්මයා මට කැමති නොයල් මහත්මයාගෙන් අහන්න මේ දැන් නිවාස අඩක් හානි වෙච්ච අය තියෙනවා. සම්පූර්ණ හානි වෙච්ච තිබෙනවා. අවදානම් කලාප තිබෙනවා. නායන ප්‍රදේශ තියෙනවා. දැන් මිනිස්සු ඉක්මනින් මේ යථා තත්ත්වයට පත් කරන්න රජය මුදල් ලබා දෙමින් තිබෙනවා. විදුලි බල මණ්ඩලයටත් දැනුත් වැඩ අධිකයි. හැම පැත්තටම සප්ලයි එක දෙන්න ඕනේ, කනෙක්ෂන් එක චේන්ජ් කරන්න ඕනේ. කොහොමද යාන්ත්‍රණය සකස් කරලා තිබෙන්නේ? ඔබලා ඒ සඳහා සූදානම්ද? අපි සූදානම්. ඇත්තටම සූදානම් මේ යුතුයි. අපේ ඇත්තටම අපේ සේවක සංඛ්‍යාව සිරු අංගෝපාංග උපකරණ තිබෙනවද? හිඟයිද? එහෙම හිඟතාවයක් ඇත්තටම නෑ. සාමාන්‍යයෙන් අපි වැඩ කරගෙන මීටර නෑ, නැත්නම් අර වයර් වර්ගේ නෑ. අඩුපාඩු තියෙනවා. නමුත් 100%ක්ම නෙමෙයි. අපිට සෑහෙන්න බඩු ටිකක් තියෙනවා. නමුත් අපේ අර ඔයගොල්ලෝ රිෆෝම් කියලා කියන්නේ ඒ රිෆෝම් එක හින්දා අපි සාමාන්‍යයෙන් වෙනදට වඩා වෙනස් විදිහට තමයි පරිපාලනය කරගෙන ගියේ. නමුත් දැන් මේ අවස්ථාවේදී අපි තියෙන සියලුම බඩු ටික පාවිච්චි කරලා සියලු දෙනාටම දෙන්න අපි කියන්න සන්තෝෂයි. අපේ ඇත්තටම මේ සිද්ධිය වෙනකොට රටෙන් අපේ සංඛ්‍යාව ජනගහණයෙන් අපේ කවුන්ට්ස් ඒ කියන්නේ කස්ටමර්ස්ලා
මිලියන 4කට ආදායම් සංඛ්‍යාවට විදුලිය නැති වුණා. ඒකෙන් 98.83කට අපි දැන් දීලා තියෙනවා. නමුත් මේ වෙනකොට සමහර ට්‍රාන්ස්ෆෝමර් දිනවා දකින්නේ නැති. ඒවා නැහැ හොයාගන්න පිච්චිලා ඇඹරිලා ගිහිල්ලා ඒ සියලු දේවල් ටික කරගෙන යන. තව තියෙන අපිට ට්‍රාන්ස්ෆෝමර් 170යි ජනනයට සම්බන්ධ කරන්න. අනිත් මේ බෙදා හරින් පද්ධතිය ගොඩ දාගන්න. අනිත් සියල්ලම කරලා තියෙනවා. අපි පටන් ගන්නකොට 17081ක් තිබ්බ ට්‍රාන්ස්ෆෝමර් අකර්මණ්‍ය වෙලා හොයාගන්න නැහැ, කැඩිලා කුඩු වෙලා ගිහිල්ලා අපි ඒවා සියල්ලම හදලා දැන් තියෙන 170යි. 170වත් අපිට හිට අනිත් දෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒකට යන්න බෑ හැම මඩ එරෙනවා, යන්න බෑ, ට්‍රාන්ස්ෆෝමර් නැහැ, ගෙවලුත් නැහැ සමහර තැන්වල. ඒ ටික තමයි තියෙන්නේ. 170වත් අපි කොහොම හරි කරනවා. අපිට විදුලිය දෙන්න පුළුවන්. අපිට රජය උදව් කරනවා, විවිධ ව්‍යාපාරික ප්‍රජාවත් උදව් කරනවා, හැමදේම යනවා. මොකද ඒගොල්ලොත් මේ වෙලාවේ හැමතැනම උදව් වෙනවා. අපි දැන් වැඩකට ගියාමත් අපිට ඒ උදව්ව ලැබෙනවා. ඒ රටක්ම එකක් වශයෙන් වෙලා මේ වැඩ කරගෙන යද්දී විදුලි වල මණ්ඩලය වශයෙන් මම ප්‍රකාශ කරනවා අපේ සේවක සංඛ්‍යාව ගැන මට පැහැදිලි විශ්වාසයක් තියෙනවා. මම මොකද සේවකයෝ මණ්ඩලය හා අමාත්‍යාංශයත් ජනාධිපති ලේකම්කාර කොහොමද රජයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී විදුලිය සැපයීම සම්බන්ධයෙන් මේ අර්බුදයෙන් පසුව අනුගමනය කරපු මොනාරි අපිට ඇත්තටම ඉතා හොඳ යාන්ත්‍රණයක් තිබ්බා. මොකද මම 3-4 පාරක් අකුරේගොඩ අපේ තිබ්බා, මීඩියා කැම්ප් එකකුත් හදලා තිබ්බා. ඒ සියලු දේවල්දී ඉතා නිසි ආකාරයෙන් කළමනාකරණය වෙලා ඇත්තටම අපිට ඒ නිසි දේවල් ටික නිසි ආකාරයෙන් ලැබුණා. ඊටත් වඩා තියෙන්නේ අපි කොහොමත් විදුලි මණ්ඩලයේ හැටියට මේ දේවල් වලට අපි පුරුදු කරලා තියෙන්නේ. මොකද විදුලිය නැති වුනහම මේ අපිට ඉන්න බෑ බලාගෙන. අපිට සිස්ටම් එකේම තියෙනවා හැදිලා. මෙතන ඒක බොහොම ලේසියෙන් නිර්මාණකය දාලා පොඩ්ඩක් අපිට ලයින් අවුට් කරලා දුන්නාට පස්සේ වැඩේ මිනිස්සු කොහොමද කරනවා. විදුලිය නැහැ කිව්වහම අපිට බලන් ඉන්න බෑ. ඒක අපේ හැටි. විදුලිය නැති වුණොත් ඔබතුමා ඉතා පැහැදිලිව කිව්වා. කමියුනිකේෂන් බිඳ වෙනවා, මිනිස්සුන්ට කනෙක්ටිවිටි නැති වෙනවා, ෆෝන් කෝල් එකක් ගන්න බෑ, සියල්ලම බිඳ වැටෙනවා. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම විදුලිය ලබා දෙන්න ඕනේ කියලා අපිට උගන්වලා තියෙනවා. දැන් නොයල් මහත්මයා දැන් මම අහන්නේ දැන් මධ්‍යම පළාත ගම්පොළ නුවර ප්‍රදේශ ඊට පස්සේ බදුල්ල ඇතුළු ප්‍රදේශ තදාසන්න අපිට දැන හඳුනාගත්ත සෑම ශේෂ්ත්‍රයකටම ඔබල 100% රට ආවරණය කළ තිබ්බ විදුලිය වල. කන්දේ ලන්දේ පොල් රුප්පාවේ හැමතැනම පහළ උඩ ඕනම තැනක දෙනවා. මේගොල්ලෝ බලන්නේ මේ අවදානම් කලාපයක ගයක් හදලාද කියලා විදුලි ඉල්ලුවොත් දෙනවා. නෑ අපිට මෙහෙදී බෑනේ නේද? මෙහෙම දෙයක් තියෙනවා අපිට. මම මේ අහන්න ප්‍රශ්න අවසන් කරන්න. මොකද දැන් අපි නැවත ලබා දීමේදී කිසියම් වූ චක්‍රලේඛයක් නිර්ණායකයක් එහෙම නැත්නම් වහ ජනතාවට ආසන්නම උපපොළට ගිහිල්ලා ඉල්ලීම් කරලා කොහොමද ජනතාවට ඉක්මනින් කඩිනම් සේවාවක් ලබා දීම සඳහා මේ අවස්ථාව කරගන්න පුළුවන් ඔබතුමාට රටටම විදුලි පාරිභෝගිකයන්ට අවශ්‍ය ඒ උපදෙස් යාන්ත්‍රණය ලබා දෙන්න. අපි කෑලි කීපයකට මේ කඩලා අපි කරගෙන ගියේ. මුලින්ම අඩක් යටවෙත්ත සහ සාමාන්‍ය යටවෙත්ත නිවස් වලට අපි මුලින්ම අපි උපදෙස් මාලාවක් ලබා දුන්නා. ගිය ගමන්ම ස්විච් ඔන් කරන්න එපා කියලා. ඒක සුද්ධ කරන්න ඕනේ හැම ප්ලග් සොකට් එකම, හැම ස්පොයනුවක්ම, හැම ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් කියලා අපි කියන්නේ MCB කියලා කියන්නේ, ට්‍රිප් ස්විච් කියලා කියන්නේ අපි. ඒ හැම එකක්ම සුද්ධ කරන්න. ඒ සියල්ලම කළා තමයි. ඒක ටික දැන් කරගත්තා. අපි ඒකට උපදෙස් දුන්නා. අවශ්‍ය කාලෙක ගියා දැන්. කාලේ ටික කරගත්තා. ඒතකොට ඒ ගායට විදුලිය තියෙනවා. දැන් තියෙන්නේ ගෙවල් නැත්තම් දෙන්න විදිහක් නැහැ. ගෙයක් තියෙනවා නම් ඒගොල්ලෝ කොහොම හරි එකේ කාමරයක් හරි හදාගත්තොත් අපි විදුලිය දෙනවා. මොකද විදුලි වල මණ්ඩලයේ ඇක්ට් එකෙන් අපි පනතින්ම තියෙනවා. අපි දැන් රොෂාන් පවා ගිහිල්ලා නැතකින් විදුලිය ඉල්ලුවොත් ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්. මට විදුලිය දෙන්න වෙනවා. ඒක ඉදමේ අයිතිය කාගේද? කුලියටද ඉන්නේ? සින්නක් කරද? රජයේ ඉදමකද ඉන්නේ? එහෙම බලන්නේ නැහැ. ඔකියුපන්ට් දෙන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ පදිංචි කෙනාට විදුලිය දිය හැකියි. එයාට ගේන්න තියෙන බොහොම එක ග්‍රාම සේවක සහතිකයක් හරි එයාගේ ID කාඩ් තිබ්බහම ඇති. ඒක අපිට මේ පනතෙන් දීලා තියෙන බලයක්. හැබැයි එතනදී අපි ආරක්ෂාව බලනවා. අපි ආරක්ෂාව බලන ඉලෙක්ට්‍රිකල් සේෆ්ටි. දැන් අපිට දැන් ගයක් හොඳට තියෙනවා නම් අපි දන්නේ නැහනේ ඒක නා යනවාද කියලා. ඒක අපිට දාලන්න බෑ. අපි හැබැයි ඉලෙක්ට්‍රිකල් සේෆ්ටි එක බලලා අපි කියන්නේ විදුලි බල මණ්ඩල වශයෙන් ඒකෙන් ආරක්ෂාකාරී නම් අපි ඕනම කෙනෙකුට විදුලිය දෙන්න අපි බැඳී සිටිනවා. ඒක අපේ පනතෙන්ම තියෙනවා. ඒක අපේ වගකීමක්. සමහරක් වෙලාවට විදුලිය ගත්තාම හිතනවා මේ ඉඩම අයිතිය Tamanට කියලා. වතුර සප්ලයි එක ගත්තාම හිතනවා වතුර සප්ලයි එක ගත්තාම ඉඩම අයිතිය Tamanට කියලා. ඒ පිළිබඳව අපි වෙනම දවසක කතා කරමු. නමුත් විදුලි බල මණ්ඩලය සහ පනත සහ ඔවුන්ගේ යුතුයකම තමයි ඔවුන්ට පැවරී තිබෙන රාජකාරිය තමයි විදුලි බලය ආරක්ෂිතව අවස්ථාවක් ස්ථානයක් තිබෙනවා නම් ඒ ස්ථානයට අදාළ විදුලි බලය ලබා දීම. අවසාන වශයෙන් නොයල් මහත්මයා රට හමුවේ තිබෙන මේ බාරදූර වගකීමේදී ලංකා විදුලි බල මණ්ඩලය කරන ලද සේවය සහ කැපවීම අපි අගය කරන ඔබලට තව පෞද්ගලික සේවා ආයතනයකුත් තිබෙනවා නේද? ලෙකෝ ආයතනේ උතුරු නැගෙනහිර පළාත්වල තත්ත්වය කොහොමද? සියලුම පළාත් අපි ආවරණය කළේ මම 98.83 යථාතත්ත්වයට පත් වෙලා ඉවරයි. එතකොට බිලියන 20ක හානියකුත් වෙලා
98.6කට විදුලිය දෙන්නත් පුළුවන් නම් අපට හානියක් වෙලා නැහැ කියලා කාටවත් හිතෙන්න පුළුවන්. නෑ විදුලිය ලබා දෙන්නේ දැන් අපි එකයි මං කිව්වේ දැන් අපිට දැන් ඔයගොල්ලොත් මෙතන කරලා තියෙන්නේ. දැන් මේ වයරක මෙහෙන් අරන් තියෙනවනේ. මොකක් හරි බාධාවක් આવොත් වයරක තාවකාලිකව දරන් තියෙනවා. තාවකාලික නෙවෙයි 90% ගොඩක් 98%ක්ම අපි හරියට මේ ගල්ලා තියෙනවා. නමුත් සමහර අවස්ථාවල අපි තාවකාලිකව දීලා තියෙනවා. මොකද තමා විදුලිය මුලින් දෙන්න ඕනේ. විදුලිය නැති වුණොත් ඒ සනීප ආරක්ෂා කටයුතු ඒ වගේ මේ මිනිසුන්ගේ රෝහල් පද්ධතිය සියල්ලම අකර්මණ්‍ය වෙනවා. නෑ මේ බිලියන 20 ගණනය කිරීම රජයට දැනුම් දීලා තියෙනවා. ඔව් දැනුම් දීලා තියෙනවා. මේක දල වශයෙන් රෆ් එස්ටිමේට් එකක්. අපිට කිව්වේ අපි සල් වශයෙන් බලමු අපේ ලයින් ලෙන්ත් එකේ ටික බලලා අපි කිව්වේ බෙදා හැරීම් පද්ධතිය තමයි වැඩිපුරම හානිය සිදුනේ. ඒක තමයි ඔය බිලියන 20ක් කියලා කියන්නේ. ඒ ආවරණය කරගෙන සඳහා තියෙන සැලැස්ම පාරිභෝගික ණය කරනවද විදුලි බිල වැඩි ඒක තාම අපිට රජෙන් අපිට ඒකට ප්‍රතිපත්තියක් තාම දුන්නේ නැහැ. දැනට අපිට කියලා දෙන්නේ කොහොම හරි විදුලිය දෙන්න කියලා ආරක්ෂාකාරීව අපි ඒ ආරක්ෂාකාරී තත්ත්වයේ බලමින් හැමතැනටම දැන් විදුලිය දෙන්න තමයි මම කොහේ තව ට්‍රාන්ස්ෆෝමර් 170යි තියෙන්නේ. ඒ ටික කරාම 100%ම හරි. ඔබට විශේෂයෙන්ම රටේ ජනතාවට කිව යුතු පණිවිඩයක් තිබෙනවද? ඔව්. දැන් අපිට විවිධ දේවල් ලැබුණා. මට මතකයි සුනාමියත් අපිට මේ වගේ දේවල්. ඒ සුනාමිය ඇත්තටම රට වටේ පමණයි. මෙතරම් බරපතල හානියක් සිදු වෙනවා. ඒකත් අපි තමයි මුලින්ම ගිහිල්ලා කොහොමද වැඩේ කරේ. ඉතින් අපිට හොඳ සේවක පද්ධතියක් ඉන්නවා. ඒගොල්ලන්ව ලීඩර්ෂිප් එකක් දීලා යොමු කරන්න විතරයි අවශ්‍ය. අනිත් එක තමයි දැන් මේ වගේ දෙයක් වුණාම මේකෙන් පලා යන්න බෑ. දැන් අපේ ජනතාව තමයි. අපි ඉන්න මේක මම දකිනවා මේකේ. දැන් මෙහෙම දෙයක් වුණාම බැලුවොත් ජපානයේ හිරෝෂිමා ගැන සමහර උදාහරණ අරන් තිබ්බා. දැන් මේව දෙයක් වුණාම මේක දැක දැක වැටි ඉඳලා හරියන්නේ නැහැ. අපි මේකෙන් නැගිටින්න ඕනේ. බිඳුවට වැටලානේ තියෙන්නේ. බිඳුවෙන් නැගිටින්න පුළුවන්. බිඳුවෙන් නැගිටින රටවල් අපි දැකලා තියෙනවා. මම හැමෝටම ආරාධනා කරනවා අපිත් ඉන්නවා. අපි මේ තත්ත්වෙට ඉන්නේ ඇත්තටම රොෂාන් ජනතාවෙ හින්දා. මම ඇත්තටම සල්ලි දීලා නෙවෙයි ඉගෙන ගත්තේ. මම නිදහස් අධ්‍යාපනයේ ඕගොල්ලන්ගේ දායාදයක් ඕගොල්ලෝ ඉඳලා ඉගෙන ගත්තේ. ඉතින් ඒක තමයි මේ රටේ නැවතිලා ඉන්නෙත්. ඒ නැවතිලා ඉන්න සංඛ්‍යාවට තීරුම් අරගන්න ඒගොල්ලන්ට හොඳ ජීවිතයක් ගත කරනම ඕගොල්ලන්ට සේවයක් කරන අවස්ථාව සලසන්න. ඒතර නැවතිලා ඉන්න මිනිස්සු වෙනුවෙන් අපි වැඩ කරන්න කැමතියි. ඕගොල්ලෝ වෙනුවෙන් ඉඳලා තමයි අපි මෙතන ඉන්නේ ගොඩක් අය. නිදහස් අධ්‍යාපනයේ මම හිතන්නේ රොෂානු ඉංජිනේරු මහතුරු. ඔව් මම හිතන්නේ රොෂානුත් නිදහස් අධ්‍යාපනයෙන් අවංකව ඔක්කොම. ඒ හින්දා අපිට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. සමහරවිට අපිට යම් චෝදනා කරත් අපි ඒව බැහැර කරමින් වැඩේ කරන්නේ ඒකයි අපිට නොගිනිය හැකි වගකීමක් තියෙනවා. අපි ඒක ඉෂ්ට කරනවා. අපි ඕගොල්ලන්ගේ ඉතින් බලාපොරොත්තු වෙනවා අපිට මේ රට ගොඩනගිය හැකිය පුළුවන්. බොහොම ස්තුතියි නොයල් ප්‍රියන්ත නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලංකා විදුලි බල මණ්ඩලය අපට මේ රට ගොඩනගන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනය ඉගෙනගත්තු බොහෝ අයට ඊට වඩා සමාජ වගකීමක් තිබෙනවා. පෙරලා ඒ බදු ගෙවන සමාජයට සිය යුතුයකම වගකීම ඉටු කිරීම වගේම වෘත්තිකයන් විශාල ඉල්ලුමක් තිබෙනවා විදේශ රටවල් වල. ඔවුන් එය පසකලා රට වෙනුවෙන් පුරවැසියා වෙනුවෙන් වැඩ කරනවා. පුරවැසියොත් පෙරලා රට වෙනුවෙන් වැඩ කරමු. මම හිතන්නේ මේ රට ඉක්මනින්ම අපට යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අපි ඔබට සමු දෙනවා නොයල් ප්‍රියන්ත. ස්තුතියි ඔබතුමා අද මෙතන බොහොම ස්තුතියි මට ආරාධනා කරාට.